හරි මේ වීඩියෝ එකේ තියෙන්නේ grade 9 වල algebraic expression පාඩම කරන් යන්න අපිට grade 8 වල පරණ algebraic expression කරපු දේවල් අපිට ඕන වෙනවා. එතකොට ඒකේ revision එකක් වගේ මතක් කරලා දීමක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. හරි ඉස්සෙල්ලාම බලමු මේකේ මේ පළවෙනි එක. පළවෙනියටම තියෙන්නේ මොකද්ද? expand the following expressions. ඒ කියන්නේ අපි expression එකක් expand කරන්න. ඒ කියන්නේ මේකේ ඇතුළට ගුණ කරලා විසිරවලා ලියන්න. මේකේ එළියේ තියෙන නම්බර් එකෙන් ඇතුළේ තියෙන වරහන ඇතුළේ තියෙන පද ගුණ කරලා කොහොමද අපි ලියන්නේ කියලා අපි ඉස්සෙල්ලාම බලමු. 5 times x plus 2. මෙන්න මේ ප්‍රකාශනයෙන් කියවෙන්නේ මෙන්න මේ ඇතුළේ තියෙන පද දෙන්නම වෙන වෙනම එළියේ තියෙන පදයෙන් ගුණ වෙන්න ඕනි කියන එක. ඒ කියන්නේ මට මේක expand කරනවා කියන්නේ මම 5න් x වත් ගුණ කරන්න ඕනේ 2ත් ගුණ කරන්න ඕනේ. හරිද? එතකොට මේ විදිහට ලිව්වොත් මේ වරහන් ඉවත් කරන්නයි මම මේ හදන්නේ 5 times x. ඊට පස්සේ මේ දෙන්න අතර තියෙන ලකුණ ප්ලස් නිසා ප්ලස් ලියනවා. ඊට පස්සේ ආයෙත් පස් වරක් 2. 5 times x කියන්නේ 5x plus පස් වරක් 2 10යි. මේක තමයි expand කරාම එන්නේ. හරි අපි තව එකක් බලමු. මේකෙත් අර කලින් විදිහටමයි එළියේ තියෙන පදෙන් ඇතුළේ තියෙන අය වෙන වෙනම ගුණ වෙන්න ඕනේ. එතකොට පළවෙනි පදේ y මෙයාගෙනුයි මෙයාගෙන වෙන වෙනම ගුණ වෙන්න ඕනේ. එතකොට 3 times y plus 3 times ඊළඟ එකන 1. එහෙනම් 3y plus 3. අන්න එහෙම තමයි එන්නේ. හරි මේක බලමුකෝ. මේකේ කලින් තියෙන උදාහරණ වගේමයි හැබැයි මෙතන විශේෂත්වය මෙයාගේ ඍණ ලකුණක් තියෙනවා. ඍණ ලකුණක් තියෙද්දි අපි ලොකුවට බය වෙන්න ඕනේ නැහැ. කලින් විදිහටම තමයි කරන්නේ. මොකද්ද? එළියේ තියෙන පදේ ඇතුළේ තියෙන පදත් එක්ක වෙන වෙනම ගුණ වෙන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලාම මෙයත් එක්ක. එතකොට ඍණ 4 වතාවක් 2 ඔන්න ලිව්වා. ඊට පස්සේ මේ දෙන අතර ලකුණ ප්ලස්. ඊට පස්සේ ඍණ 4 වතාවක් මෙයා අපි වෙන් කරලා අඳුර ගන්න ඍණ 4 කියලා මෙහෙම දාන්නම් මම. times x. හරිනේ. එතකොට ඍණ 4 වතාවක් 2 කීයද? 4 වරක් 2 8යි. මෙතන ඍණයි ධනයි එකක් නිගුණ වෙන්නේ. එතකොට ඍණ. හරි. ඊට පස්සේ එකතු කිරීම මෙතන 4 times x. එතකොට -4x. ඍණයි ධනයි ගුණ වෙන නිසා ඍණ 4 times x 4x. හරිනේ. ඊට පස්සේ දැන් මෙතන ප්ලස් තියෙනවා මයිනස් තියෙනවා. මෙතන මේ දෙන්න අතර තියෙන්නේ මල්ටිප්ලිකේෂන් එකක්. ගුණ කිරීමක්. එතකොට ප්ලස් එකකුයි මයිනස් එකකුයි ගුණ වුණොත් මොකක්ද දෙන්නේ? මයිනස් එකක් නේ. එතකොට -8 මේ දෙන්න ගුණ වෙලා මයිනස් වෙනවා මේ දෙන්නම වෙනුවට 4x. හරි. හරි. මේකත් ඒ වගේම එකක්. ඔන්න නෙගටිව් වැලියු එකක් තියෙන ඉස්සරහා. එතකොට මේකත් කලින් විදිහමයි කොහොමද ඇතුළේ තියෙන පද වෙන වෙනම එළියේ තියෙන එක්කෙනාගෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට ඍණ 3 ඉස්සෙල්ලාම 2කින් ගුණ වෙනවා. ඊට පස්සේ දෙන්න අතර තියෙන ලකුණ මොකද්ද? ඍණ. එයාව හැමමම ලියනවා. ඊට පස්සේ ආයෙත් ඍණ 3 ආයෙත් ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? x ගෙන්. හරිද? තේරුණා නේද? මැද එක්කෙනා හැමම ලියනවා. දෙපැත්තේ දෙන්න වෙන වෙනම ගුණ කරලා ලියනවා. දැන් ඊට පස්සේ මේ කෑල්ල 3 වරක් 2 6යි. ඍණ එකකුයි ධන එකකුයි ගුණ වෙන්නේ. එහෙනම් මෙයා ඍණ. ඊට පස්සේ මෙයා ඍණ හැමම ලියනවා මං. ඍණ 3 වතාවක් ධන x. එතකොට ඍණ 3යි x. ඊට පස්සේ ආයෙත් කලින් වගේම ඍණ 6 හැමම ලියනවා. මේ දෙන්නගේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ දෙන්න අතර තියෙන්නේ මල්ටිප්ලිකේෂන් එකක් වගේ එකක්. එතකොට ඍණයි ඍණයි ධන. හරි ඊළඟට අපි බලමු මේ වගේ එකක් කොහොමද හදන්නේ කියලා. මේකේ ඉස්සරහා තියෙන්නේ මොකද්ද? ඉලක්කමක් නෙමෙයි අකුරක්. p කියන වේරියබල් එකක් තියෙනනේ. එතකොට කලින් විදිහටම තමයි මොකද්ද කලින් කරේ? එළියේ තියෙන එක්කෙනා ඇතුළේ තියෙන දෙන්නත් එක්ක වෙන වෙනම ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ p times q ආයෙත් දෙන්නගේ මැද තියෙන්නේ ප්ලස්. ඒක මම එහෙමම ලියනවා.
ඊට පස්සේ p times 8. හරිම ලේසි. p times q කියන එක මට pq කියලා ලියන්න පුළුවන්. ආයෙත් මෙයා දෙන්න අතර තියෙන ප්ලස්. ඊට පස්සේ p times 8 කියන්නේ 8p. හරි. එතකොට මේ වගේ එකක් කොහොමද හදන්නේ? දැන් ඔයාලට ටික ටික තේරෙන්න ඕනේ. කලින් විදිහටම තමයි එළිය තියෙන නම්බර් එක ඇතුලේ තියෙන ඒවායින් වෙන වෙනම ගුණ කරන්න ඕනේ. එතකොට 2p times q දෙන්නගේ අතර මැද තියෙන ලකුණ මයිනස් නිසා ඒක ලිව්වා. ඊට පස්සේ ආයෙත් 2p times 3. හරි. 2p times q කියන්නේ 2pq minus එහෙමම ලිව්වා. ඊට පස්සේ 2p times 3. කීයද? දෙවරක් 3 6යි. 6යි p. 6p. මේක තමයි ආන්සර් එක. හරි. දැන් ඔන්න අපි මේ රිවිව් එක්සර්සයිස් දෙකට ඕන වෙන එක්සැම්පල්ස් ටිකක් තමයි අපි මේ දැන් ඩිස්කස් කරේ. ඊළඟට බලන්නකො තුන්වෙනි එක. Find the value of each of the following expressions when x is equals to 3, yx is equals to minus 2. ඒ කියන්නේ මේ x ටයි y ටයි එක එක අගයන් දීලා අන්තිමට මේ ආන්සර් එක නම්බර් එකක් විදිහට ගන්න කියලා තමයි කියන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි මේක බලමුකෝ. මම දැන් ගානක් ලිව්වා. මොකක්ද? p plus q හොයන්න. Find the value of p plus q when p is equals to 5 and q is equals to 2. හරි. එතකොට කොහොමද අපි හොයන්නේ? p plus q ගේ value එක අපිට හොයන්න තියෙන්නේ. මොකද්ද කරන්න ඕනේ? p තියෙන තැනට 5 කියන එක දාන්න ඕනේ. q තියෙන තැනට 2 කියන එක දාන්න ඕනේ. එතකොට මෙතන p නේ තියෙන ඉස්සෙල්ලාම p වෙනුවට මම 5 ලියනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? එකතු කිරීම. ඊට පස්සේ q කියන තැනට මම 2 දානවා. හරි. 5යි 2යි කීයද? හරිම ලේසියිනේ. 7යි. එතකොට p plus q ගේ value එක 7යි. හරි. ඊට පස්සේ මේ ගාන හදන්නේ කොහොමද කියලා. හරි. මේ ගාන බලමුකෝ. මේ ගානේ අපිට දීලා තියෙනවා x ගේ value එක 1යි y ගේ value එක 2යි කියලා. හරි. එතකොට මේකේදී x plus 2y ගේ value එක තමයි අපි දැන් මේ හොයන්න යන්නේ. එතකොට කලින් කරා වගේමයි අපි මොකද කරන්නේ? x තියෙන තැනට 1 දානවා, y තියෙන තැනට 2 දානවා. හරිද? එතකොට මම ඉස්සෙල්ලාම ඔන්න මේක ලියාගෙන ඉන්නම්කෝ x plus 2y. x තියෙන තැනට මම 1 දානවා. ඊට පස්සේ එකතු කිරීම 2 y තියෙන තැනට 2 දානවා. මම මේ එක ළමෙක් කරන වැරද්දක් දැක්කා. මෙහෙම 2 දාලා මේක 22යි කියලා ගන්නවා. එහෙම නෙමෙයි ගන්නෙ. දැන් මෙතන 2y කියලා හැදිලා තියෙන්නේ කොහොමද? 2 times y නේද 2y කියන්නේ. එහෙනම් මෙතන y 2 අතර multiplication එකක් තියෙන්න ඕනේ. 2 times 2 තමයි එතකොට එන්නේ එතනට. එතකොට මට මේක සුළු කරන්න පුළුවන් ඊට වඩා. එතකොට 1 plus 2 times 2 කියන්නේ දෙවරක් 2 4යි. එතකොට 4යි 1යි 5යි. ආන්සර් එක 5යි. x plus 2y ගේ ආන්සර් එක 5යි. හරි. ඊළඟට මෙන්න මේකේ අගය හොයමු. 2p minus 3q. අපිට p q values දෙක දීලා තිනවා. p ගේ value එක 5යි, q ගේ value එක 2යි කියලා. හරි. අපි කලින් කරපු විදිහට මොකද්ද කරන්නේ? p තියෙන තැනට 5 කියන value එක දානවා, q තියෙන තැනට 2 කියන value එක දානවා. හරිද? එතකොට 2 p කියන තැනට අපි 5 කියන value එක දානවා. හැබැයි මොකද්ද මම කිව්වේ? 2p කියන්නේ 2 times p. එහෙනම් මම මෙතනට multiplication එකක් එන්න ඕනේ. ඊට පස්සේ minus 3 q තියෙන තැනට 2 දානවා. හැබැයි 3q කියන්නේ 3 times q. 3 වරක් q කියන එක තමයි 3q කියලා අපි ලියන්නේ. එහෙනම් මෙතනට multiplication එකක් එන්න ඕනේ. දෙවරක් 5 10යි අඩු කිරීම 3 වරක් 2 6යි. එහෙනම් 10න් 6ක් 4යි. අපේ ආන්සර් එක. ඊට පස්සේ බලන්න මේ 4 වෙනි එකේ තියෙනවා මෙන්න මේ වගේ එකක් expand කරන්න කියලා. අපි මේ කලින් මෙන්න මේ වගේ එකක් expand කරා මතකයිනේ. ඒතර ඒ වගේ දෙකක් එකතු කරලා වගේ තමයි මේ තියෙන්නේ. ඒ වගේ ඒවා දෙකක් තියෙනවා මෙතන. අපි example එකක් විදිහට ඒවත් හදමුකෝ බලන්න. හරි. දැන් මේක expand කරන්නේ කොහොමද කියලා බලමු. කලින් අර කලින් අපි කරා වගේම තමයි expand කරන්නේ. මොකද්ද අපි කරන්නේ? වරහන එළියේ තියෙන නම්බර් එකෙන් වරහන ඇතුලේ තියෙන අය වෙන වෙනම ගුණ වෙන්න ඕනේ. එහෙනම් මේ වරහනට අදාළව අපි කොහොමද කරන්නේ?
3න් අපි ඉස්සලාම x ගුණ කරනවා. ඊට පස්සේ ඒ දෙන්න අතර මැද තියෙන ලකුණ තමයි ප්ලස්. ඒක ලියනවා. ඊට පස්සේ 3න් ආයි y ගුණ කරනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඒක හරි. ඒක අපි දන්නවනේ. දැන් මොකද කරන්න තියෙන්නේ ඊළඟ එක? ඊළඟ එකත් සාමාන්‍ය විදිහට මොන මම ප්ලස් දාගන්නවා දැනට. මේ දෙන අතර තියෙන ප්ලස් නිසා ඊට පස්සේ මොකද කරන්නේ? මේ වරහන එළියේ තියෙන නම්බර් එකෙන් ඇතුළේ තියෙන අය වෙන වෙනම ගුණ වෙන්න ඕනේ. එහෙනම් 2 times x ඊට පස්සේ ආයෙත් මේ දෙන අතර තියෙන ලකුණ minus 2 times y. හරිනේ. ඊට පස්සේ දැන් අපිට මේක තව චුට්ටක් සුළු කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? 3 වරක් x කියන්නේ 3x. 3 times y 3y 2x minus 2y. හරි. දැන් මොකද කරන්නේ? මේකේ එක જાතිය කට්ටියව අපි එක ළඟට අරගෙන සුළු කරන්න ඕනේ. හරිද? එතකොට මම ඉස්සෙල්ලාම එක ළඟින් ලියා ගන්නම්කෝ ඔයාලට ලේසි වෙන්න. 3x plus 2x. ඔන්න x ලා දෙන්නම මම එක ළඟින් ලියාගත්තා. ඊළඟට කවුද ඉන්නේ? y. y ගේ ඉන්නවා 3y කියලා කෙනෙක්. තව කවුද ඉන්නේ? minus 2y කියලා කෙනෙක් ඉන්නවනේ. ඒ දෙන්නත් එක ළඟින්ම ලියාගත්තා. ඊළඟට x ඒවා 3කුයි x ඒවා 2කුයි එකතු වෙනවා. ඒ කියන්නේ 3යි 2යි 5යි. x ඒවා 5ක් එනවා නේ. ඊට පස්සේ 3y ගෙන් 2y මොකද්ද කරන්න තියෙන්නේ? දෙන්න එකතු කරන්නද අඩු කරන්නද? අඩු කරන්නනේ තියෙන්නේ. එහෙනම් 3ෙන් 2ක් අඩු කරාම 1යි y. අපි 1 ලියන්නේ නැහැ අපි සාමාන්‍යයෙන්. 1y නෙමෙයි නිකන් y. y එක්කේ නැහැ. මේක තමයි ආන්සර් එක. මෙන්න මේ විදිහට තමයි රිවිව් එක්සර්සයිස් එකේ අනික හැම එකක්ම සෝල්ව් කරන්නේ. මෙන්න මේ දැනුම අපිට grade 9 වල algebraic expression පාඩම කරන්න ඕන වෙනවා. දැන් මේක බලලා රිවිව් එක්සර්සයිස් එකේ ඔක්කොම කරන්න.